බලමු එහෙනම් අපිට අද සමීකරණවල සත්‍යතාව පරීක්ෂා කරන්නේ කොහොමද කියලා බලන්න ඉස්සෙල්ලා සමීකරණවල තියෙන ಗುಣ ටිකක් අපි කතා කරන්න ඕනේ. මොකද මේ ಗುಣ ඔස්සේ තමයි මේ වාගේ තියෙන නිර්වේද්‍යතාවය අපි කතා කරන්නේ. ඒතර මම මෙහෙම අහන්නම් ඕගොල්ලන්ගේ ප්‍රශ්නයක් මේක පැහැදිලි කරන්න ලේසි වෙන්න. මම ගත්තොත් එහෙම ඇපල් ගෙඩි 5කුයි අඹ ගෙඩි 2කුයි එකට එකතු කරන්න. උත්තරේ කීයද? ඇපල් ගෙඩි 5යි අඹ ගෙඩි 2යි එකට එකතු කරන්න ඕනේ. උත්තරේ කීයද? අඹ ගෙඩි 7යි කියලා කියන්න බෑනේ. ඇපල් ගෙඩි 7යි කියලා කියන්න බෑනේ. අඹ ඇපල් 7යි කියලා කියන්නත් බෑනේ. මොකද එහෙමද? අඹ ගෙඩි 5ක් තියෙනවා, ඇපල් ගෙඩි 5ක් තියෙනවා, අඹ ගෙඩි 2යි තියෙන්නේ. නේ? ඇපල් 5යි අඹ 2යි එහෙමනේ. ඉතින් මේ ඉලක්කම් දෙක අපි මොනවා කරලා එකතු කරලා ගත්තත් අවසානයේ මට අඹ කියන්නත් බෑ, ඇපල් කියන්නත් බෑ, අඹ ඇපල් කියන්නත් බෑ. කොහොම කරලා දෝෂයක් තියෙනවා. මේ ටික කපලා දාලා එකතු කරලා හිටන් කලවම් කරලා ගත්තාම ෆෘට් සලාඩ් කියන එක වෙනම කතන්දරයක්. ඒක වෙනයි ඈ. මම කියන්නේ දෙක එකට. හරි. එතකොට මේ එකතු කරන්න පුළුවන් තියෙන ගුණය අඩු කරන්න පුළුවන් කියන ගුණය තියෙන්නේ සජාතීය පදවල විතරයි. අපිට එකතු කරන්න නම් එකම ಜಾති වෙන්න ඕනේ. අඩු කරන්න නම් එකම ಜಾති වෙන්න ඕනේ. නැත්නම් අඩු කරනවා එකතු කරනවා කියන දේ කරන්න බෑ. අපි එතකොට අපේ භෞතික විද්‍යාවට අදාළ උදාහරණයකට යමු. ඒ තමයි ඔයා දැන් මේ කාමරේ දිගමැනගෙන ගිහිල්ලා එක්තරා දුරකට මනිනවා. අපි තුමා ඔයා ඉන්න තැනට මීටර් 5යි. ඉතුරු ටික මීටර් 12යි. දෙක එකතු කරලා හිටම් මුළු දිග 12යි 5යි 17යි මීටර කියලා කියන්න පුළුවන්. අන්න එකතු කරන්න පුළුවන්. එතකොට ඕනම දෙයක් එකතු කරන්න හරි අඩු කරන්න හරි පුළුවන් වෙන්නේ ඒ වාගේ මාන සමාන නම් එතකොට අනිවාර්යෙන් ඒකත් සමාන වෙනවා. එදන්න පළවෙනි ගුණය අපි ලියමු. එකතු කිරීම හා අඩු කිරීම කළ හැක්කේ මේ තියෙන මොනවද? මේ සමීකරණවල තියෙන ගුණ ටිකක් මේ අපි කතා කරන්නේ. එකතු කිරීම සහ අඩු කිරීම කළ හැක්කේ සමාන මාන නැත්නම් එකම මාන සහ එකම ඒකක තිබේනම් පමණි එකතු කරන්නයි අඩු කරන්නයි පුළුවන් එකම මාන තියෙනවා නම් විතරයි. ඔන්න ඊළඟ කතන්දරේ. දැන් ඔයා අඹ ගෙඩි 5කට අඹ ගෙඩි 2ක් එකතු කරලා එන උත්තරේ අඹ ගෙඩි මිසක ඇපල් වෙලා ඉන්න බෑනේ. ඔයා එකතු කළොත් එහෙම මොනවා හරි දෙන්නෙක්ව උත්තරේ එන්නත් ඕනේ එම වර්ගයෙන්මයි. තවත් විදිහට කිව්වොත් සීනි කිලෝ 2කට සීනි කිලෝ 3ක් එකතු කරලා ඒක සීනි කිලෝ 5ක් එනවා මිස මොනවා හරි ලීටර් 3ක් විතර එහෙම දෙයක් එන්න බෑනේ නේ. ඒ කියන්නේ එකතු කරන එකේ එකතු වෙලා එන පිළිතුරත් ඒ වගේම අඩු කරලා එන පිළිතුරත් අර මුලින් මානවල තිබිච්ච අයටම සමාන වෙන්න ඕනේ. ඒකත් අපි ලියමු දෙවක.
එකතු කිරීමෙන් හෝ අඩු කිරීමෙන් එකතු කිරීමෙන් හෝ අඩු කිරීමෙන් එකතු කිරීමෙන් හෝ අඩු කිරීමෙන් ලැබෙන ප්‍රතිඵලයද ලැබෙන ප්‍රතිඵලයද ආරම්භක මාන සහ ඒකක සහිතම ආරම්භක මාන සහ ඒකක සහිතම ප්‍රතිඵලයක් ලබා දේ. අපි මෙහෙම කරමු. තව මේ සමීකරණ ඇතුලේ තියෙන ಗುಣ මට ඕගලන්ට දෙන්න තියෙනවා. නමුත් අපි එකින් එක මේක ඉස්සරහට ගිහිල්ලා ඊට පස්සේ තැනින් තැනදී මම මේ ಗುಣ කියමින් ඒකට අදාළ උදාහරණ කතා කරමින් යමු. නැත්නම් ඔක්කොම එකට ಗುಣ ටික අරගෙන පස්සේ විස්තර කතා කරනවට වඩා එහෙම හොඳයි. මම එකක් දැන් ඔයගලන්ට මෙහෙම කරලා පෙන්නන්නම්. මෙන්න මම පද ටිකක් දෙනවා. මේම ගමු. U කියලා කියන්නේ ආරම්භක ප්‍රවේගය. V කියලා කියන්නේ අවසාන ප්‍රවේගය. E ත්වරණය. S විස්ථාපනය. T කාලය. මම මේ පද ටික සහිත සමීකරණ ටිකක් මේ මෙහෙම ලියනවා. V සමානයි U ධන AT කියලා ලියනවා. එතන මේ සමීකරණය සත්‍යද නැද්ද කියලා තමයි අපි බලන්න ඕනේ. හැබැයි මාන ඇසුරෙන් මම ඒකේ තේරුමත් කියන්නම්. මාන ඇසුරෙන් සත්‍යද නැද්ද කියලා බලනකොට අපිට බලන්න පුළුවන් මාන තියෙන කොටස් ටික සත්‍යද නැද්ද කියලා විතරයි. මතකද අපි කිව්වා මාන නැති අය ඉන්නවා. මාන නැති විචල්‍යයක් ඉන්නවා. මාන නැති නියතක් තියෙනවා. එතකොට මාන නැති කෙනෙක් මේ සමීකරණයේ ඉන්න තැන හරිද වැරදිද කියලා කියන්න මාන ඇසුරෙන් බෑ. ඉතින් මාන නැහෙනි. මාන නැත්තම් එයා ඉන්න තැන හරිද වැරදිද කියලා කියන්න බෑ. උදාහරණයක් හැටියට මම මේ සමීකරණය දෙනකොට මේක හිතන්නකො කවුරු හරි මෙහෙම භාගයෙන් බෙදලා දෙනවා. එහෙම භාගයෙන් බෙදෙන එකද හරි බෙදපු නැති එකද හරි කියලා මාන ඇසුරින් සත්‍ය අසත්‍යතාවය චෙක් කරන්න බෑ. ඇයි මේ බෙදපු ඉලක්කමට මාන නැහැනේ. ඒතර මාන තියෙන කෙනෙක්ගෙන් විතරයි ඒ තියෙන තැන හරිද වැරදිද කියලා කියන්න පුළුවන්. මාන නැති එකකින් වැඩි කරා වෙන්න පුළුවන්, බෙදුවා වෙන්න පුළුවන්. ඒ තියෙන තැන හරිද වැරදිද කියලා අපිට කියන්න බෑ. අපි ඒකත් ලියා ගමු ඔතෙන්ට. මෙන්න මෙහෙම සීමා කිරීමක් අපිට තියෙනවා කියලා ලියමුකෝ. මාන ඇසුරෙන් සත්‍යතාව පරීක්ෂා කිරීමේදී මාන ඇසුරෙන් සත්‍යතාව පරීක්ෂා කිරීමේදී
මාන තිබෙන රාශී පමණක් පරීක්ෂාවට ලක්වේ. මාන තිබෙන රාශි පමණක් පරීක්ෂාවට ලක්වේ. මාන නොමැති රාශී මාන නොමැති රාශී වල සත්‍යතාව සෙවීම සඳහා රාශී වල සත්‍යතාව සෙවීම සඳහා මාන විශ්ලේෂණය යොදාගත නොහැක. මාන විශ්ලේෂණය යොදාගත නොහැක. එහෙම සීමා කිරීමක් තියෙනවා. හරි. දැන් මේ සමීකරණය අපි සත්‍යද නැද්ද කියලා කියනකොට මේ ටික මම පෙන්වන්න ඕනේ. එකක් මම මේ දෙක එකතු කරලා තියෙනවනේ. ඒතර මේ දෙක එකතු කරන්න නම් මේ දෙකේ මාන සමාන වෙන්න ඕනේ. ආගේ මාන සමානයි කියලා මම පෙන්වන්න ඕනේ. ඊළඟට මේ දෙක එකතු කරලා ප්‍රතිඵලයක් ලැබෙනවනේ. ඒ ප්‍රතිඵලයේ මාන මේ v වලින් තියෙන්නේ. ඒතකොට v වල මාන ලැබිච්ච ප්‍රතිඵලයේ මානත් මේ එකතු කරපු අයගේ මාන වලටම සමානයි කියලා පෙන්වන්න ඕනේ. අයිත් මේ දෙන්න එකතු කරගෙන තියෙනවනේ. ඒ දෙන්නගේ මාන සමානයි කියලා පෙන්වන්න ඕන. ඒ වගේම මෙයාගේ මාන මේ තියෙන එක්කෙනාගේ මාන වලටත් සමානයි කියන්න ඕන. එතකොට තමයි මම මේ සමීකරණය සියල්ල නිසි ලෙස චෙක් කරලා තියෙන්නේ, පරීක්ෂාවට ලක් කරලා තියෙන්නේ. මොකද එකතු කරගන්න නම් එකම මාන තියෙනවා, ලැබෙන ප්‍රතිඵලයත් මේ තියෙන මානම වෙන්න ඕනේ. එන මං කරන්නේ මෙන්න මේ අයගේ මාන හොයනවා. කාගේද? v වල මාන. ඊට පස්සේ v වල මාන අපිට මතකයිනේ. එහෙනම් අපි එක සැරේම මතක ටික ලියමු. lt ඍණ 1. u වල මාන ලියනවා. ඒක ආරම්භක ප්‍රවේගයනේ. v කිව්වේ අවසාන ප්‍රවේගය. කොහොම හරි ප්‍රවේගය. ප්‍රවේගයේ මාන lt ඍණ 1. ඒ නිසා මෙතනත් මට ලැබෙනවා lt ඍණ 1. තව පදයක් තියෙනවා. at. at වල මාන a වල මානයි t වල මාන වලයි ගුණිතයෙන් ගත්ත හැකි. මට ලියත හැකි a lt ඍණ 2 මේ t වලින් වැඩි කරන්න ඕනේ. ඒ නිසා lt ඍණ 1 කියලා එනවා. එහෙනම් දැන් මට ලියත හැකි මේ බලන්න මෙතනත් lt ඍණ 1 මේකත් lt ඍණ 1 මේකත් lt ඍණ 1. එහෙමනම් v වල මාන සමානයි u වල මාන සමානයි at වල මාන. අනමං මට උමනා ටික ඔක්කොම පෙන්නවා. මේ දෙකත් සමානයි. ඒ වගේම එකතු කරලා එන උත්තරේ මේකටත් සමානයි. අඩු කිරීමත් ඒ විදිහමයි. එන මේකේ ලියමු. අපි දැන් ලියන්නේ මෙය මාන ඇසුරෙන් සත්‍ය වේ. සමීකරණය සමීකරණය මාන ඇසුරෙන් සත්‍ය වේ. ඊට පස්සේ මෙන්න මේක බලන්න. S සමානයි ut ධන භාගයයි at වර්ග. ඕක ලියාගෙන එකත් හදමු. ප්‍රමේය සමීකරණයේ අපි සත්‍යතාව පරීක්ෂා කරන්නේ ut වල මාන ගන්න. ඒක u වල මාන t වල මාන ඒ දෙකේ ගුණිතයෙන් ලැබෙනවා. u වල මාන lt ඍණ 1 t වල මාන කැපිටල් T එතකොට L භාගයයි t වර්ග තියෙනවා. ඇත්තටම භාගයද 3න් 1ද 4න් 1ද එහෙම කියලා අපිට චෙක් කරන්න බෑ. මොකද හේතුව ඒකට මාන නැහැනේ.
නමුත් අපි මෙහෙමයි ලියන්නේ භාගයේ මාන A වල මාන T වර්ගයේ මාන. මේක සුළු කරාම මෙතන මාන නැහැ. ත්වරණයට තියෙනවා L T ඍණ දෙකක්. මෙතන තියෙනවා T වර්ගයක්. එතකොට ඒක L වල මාන වලට සමානයි. ඊළඟට S වල මාන. S වල මාන L වලට සමානයි. එහෙනම් මම ලියනවා S වල මාන සමානයි UT වල මාන සමානයි භාගයයි AT වර්ගයේ මාන. එහෙනම් දැන් එනම් මේක මාන වලින් සමීකරණය සත්‍යයි. මාන වලින් සත්‍යයි කියන එකේ තේරුම අරක. ඒ කියන්නේ ඇත්තටම මම භාගයේ හරිද කියන වැරදිද කියලා චෙක් කරේ නෑ කියන එකයි. මාන වලින් කරන්න පුළුවන් ටික විතරයි මම කළේ. ඒ සමීකරණය මාන ඇසුරෙන් සත්‍ය වේ. ඊළඟට තව සමීකරණයක් දෙන්නම්. S සමානයි U ධන V බෙදීම දෙකක් T. මේක චෙක් කරමු බලන්න. ඊළඟට V වර්ග සමානයි U වර්ග ධන 2AS. මේ තියෙන V බලන්න මේක අපි හදන්නේ එකක් මේ දෙක එකතු කරගන්න නම් එකම මාන තියෙන්න ඕනේනේ. එහෙනම් එකත් පෙන්වන්න ඕනේ. U වල මාන LT ඍණ 1 අතන දෙනවනේ ආරම්භක ප්‍රවේගය කියලා. V වල මාන ඒකත් LT ඍණ 1. අන්න ඒ දෙක සමානයි. ඒ නිසා U වල මාන සමානයි V වල මාන. ඊට පස්සේ S වල මාන වලට යමු. ඒක L U ධන V බෙදීම දෙකක් into T වල මාන සමානයි U ධන V බෙදීම දෙකේ මාන. නැත වෙන වෙනම මම ලියන්න. දෙකේ මාන T වල මාන. අපි කිව්වා දෙන්නගේ මාන සමානයි කියලා පෙන්නවා. ඊට පස්සේ එකතු කරගත්තට පස්සේ තියෙන්නේ T එක්කෙනෙක්ගේ මානමයි. LT ඍණ 1 මේ T බෙදීම දෙකට මාන නැහැ. ඒ නිසා L ලෙසම ලැබෙනවා. එහෙනම් දැන් කියත හැකි මට S වල මාන සමානයි U ධන V බෙදීම දෙකක් T වල මාන. මේයි සමානයිනේ. ඒ නිසා ඉහත සමීකරණය මාන ඇසුරෙන් සත්‍යයි. මාන ඇසුරෙන් සත්‍ය වේ. එන්න මෙතෙන්ට. ඒක මට ලියත හැකි V වර්ගයේ මාන LT ඍණ 1 වර්ගය සමානයි L වර්ග T ඍණ 2. U වර්ගයේ මාන LT ඍණ 1 වර්ගය L වර්ග T ඍණ 2. දෙකයි AS වල මාන දෙකේ මාන A වල මාන S වල මාන. දෙකට මාන නැහැ. A වල LT ඍණ 2යි. මේ L එනිසා මට එනවා L වර්ග T ඍණ 2යි. L වර්ග T ඍණ 2යි. එනිසා දැන් V වර්ගයේ මාන සමානයි U වර්ගයේ මාන සමානයි 2AS වල මාන.
එහෙනම් ඊට සමීකරණය මාන ඇසුරෙන් සත්‍ය වේ. ඊළඟට මම මෙන්න මෙහෙම දෙයක් ඔයාලට කියලා දෙන්න ඕනේ. හිතන්න මට තියෙනවා A කියලා සංඛ්‍යාව නැත්නම් අපි ඉලක්කවම ගමු හරි. දෙකේ ඕනෙම බලයක් ගන්න පුළුවන්. වර්ග වෙන්න පුළුවන්, 3 වෙන්න පුළුවන්, 3.5 වෙන්න පුළුවන්. මේ වෙන්නේ මං 3 ලියලා උත්තරේ ලියන්නකෝ. මේකට උත්තරය 8යි කියලා පිළිගන්නවා. මේ බලයේ හැටියට තියෙන කෙනා අනිවාර්යයෙන්ම සංඛ්‍යාවක් විය යුතුමයි. ඔතන මෙහෙම ඉතුරු වුණොත් එහෙම ඒ කියන්නේ දෙකේ 3යි මීටර කියලා ඉතුරු වුණොත් මේක අපි දන්නවනේ දෙකේ 3 වැඩි කිරීම දෙකේ මීටර කියලා වෙන් කර ගන්න පුළුවන් කියලා. මෙවැනි එකකට තේරුමක් නැහැ. මෙවැනි එක අර්ථ දැක්වීමක් නැහැ. ඒ කියන්නේ අපිට බලයක් හැටියට කිසි විටක ඒකකයක් තියෙන්න බෑ. ඒ කියන්නේ මානයක් තියෙන්න බෑ. ඒකකයක් තියෙන්නත් බෑ මානයක් තියෙන්න බෑ. අපි ඒක ලියමු. සංඛ්‍යාවක බලයක් ලෙස සංඛ්‍යාවක බලයක් ලෙස කිසි විටකත් මාන ඇති කිසි විටකත් මාන ඇති අගයන් නොපවති අගයන් නොපවති නිසා මම ලියන සමීකරණයක මෙහෙම බලයක් ලියනවා නම් අනිවාර්යයෙන්ම ඒ ලියන සමීකරණයේ මේ බලය හැටියට ලියවෙන තැන මාන තියෙන්න බෑ. මාන තියෙන්න බෑ. මොකද මාන නැති අයට විතරයි මෙයාව අපිට සුළු කරන්න පුළුවන්. ඉතින් මම මෙහෙම ඔයගලන්ට උදාහරණ ටිකක් දෙන්න. මට සංඛ්‍යාවක් අර්ථ දක්වනවා අපි. හිතන්න මෙහෙම. A සමානයි A නෝට් E වල ඍණ ලැම්ඩා t. මෙහෙම සමීකරණයක් අර්ථ දක්වලා කියලා හිතන්න. E කියන සංඛ්‍යාවක් කියලා මම මුලින් ඔයගලන්ට කියලා තියෙනවා. මේ E කියන සංඛ්‍යාවේ මේ ඉලෙක්ට්‍රෝන ආරෝපණය නෙමෙයි මෙතන E. අපි ඝාතීය ශ්‍රිතය කියලා කියනවා මෙයාට. දැන් මේකේ මේ සමීකරණය සත්‍ය වෙන්න නම් මේ බලය ගන්න තැන මෙතන මාන නැහැ. එයාට මාන නැහැ. මේකේ පද ටික මම දෙන්නම් මොකද ඔයගොල්ලෝ මේක අහපු නැති සමීකරණයක් නේ තාම. මේ t කියන්නේ කාලය, මේ ලැම්ඩා කියලා කියන්නේ අපි කියනවා ෂය නියතය. මේ සමීකරණ අපි ලියන්නේ විකිරණශීලීතාව යටතේ. විකිරණශීලීතාව යටතේ එන සමීකරණයක් මේ. ලැම්ඩා අපි ලියන්නේ ෂය නියතය කියලා. ලැම්ඩා මම පද ටික දෙන්න. A නෝට් කියලා කියන්නේ ආරම්භක සක්‍රියතාව. A කියලා කියන්නේ කාලය ගත වුණාට පස්සේ මේ t කියලා කාලයක් ගත වුණාට පස්සේ සක්‍රියතාව. පසු කියලා මම ලියන්නම්. පසු නැත්නම් t කාලයකට පසු කියලා මම ලියමු අපි. t කාලයකට පසු සක්‍රියතාව. ලැම්ඩා කියලා කියන්නේ ෂය නියතය.
කාලය. ආරම්භක සක්‍රියතාව අපි එක සැරයක් ලිව්ව මම ඔන්න ආපහු ඔයගලන්ට ලියනවා. මේ සක්‍රියතාවයේ මාන වෙන්නේත් සක්‍රියතාව මනින්නේ අපි බෙකරල් කියන එකකින්. ඒතර සක්‍රියතාව අයත් උනේ මොන මාන ගණයටද? පරිපූර්ණක මාන ගණයට තමයි අයත් උනේ. අර තුන්වෙනි එකේ තිබිච්ච කෙනෙක් නෙමෙයි සක්‍රියතාව. ඒතර සක්‍රියතාව අයත් උනේ එතනට. ඒතර සක්‍රියතාවයේ මාන පිළිවි T ඍණ 1 කියලා. ඒතර ආරම්භක සක්‍රියතාවත් එහෙමමයි. T කාලයකට පසු සක්‍රියතාව මෙන්නම් T ඍණ 1ම තමයි. මාන එකමයි. ශ්‍රේණියතිය ලැම්ඩා ඒකත් T ඍණ 1. කාලය T ඒක නම් කැපිටල් T. මේකේ තියෙන පද ටික මාන මට මෙහෙම ලියත හැකියි. මම කොහොමද මේ සමීකරණ මතක තියාගන්න මේවට තාම මාන නැහැ කියලා මතක තියාගන්න උත්සාහ කරන්න ඕනේ. මම කියන්නම් අපි වැඩ කරනකොට මතක හිටියේ. දැන් මේකේ මේ E කියන සංඛ්‍යාවක් නේ. E සංඛ්‍යාවක් ඈ. ඒකත් මම මෙතන ලියලා තියන්නද E සංඛ්‍යාව. අපි මුලින් ලිව්වා E. එතන ඊට මාන නැහැ කොහොමද? E මාන නැති නියතයක්. මාන නැති නියතයක් ඔය E කියන්නේ. එතකොට මම E වල බලයක් අරගන්නේ මෙහෙම. ප්‍රේම බලයක් අරගන්න නම් මේ දෙකේ ගුණිතේ මාන නැති වෙන්න ඕනේ. මේ දෙකේ ගුණිතේ මාන නැති වෙන්න ඕන. එහෙනම් අපි බලමු ඒ තියෙන බලයේ බලය හැටියට තියෙන ලැම්ඩා t ආන් එයාගේ මාන මොනවද කියලා. ලැම්ඩා වල මාන ඔන්න ඍණ ලකුණ ගන්න කවන්නේ ඍණ ලකුණත් එක්කම. ඍණ එක නෝ තියෙන්නේ. ලැම්ඩා ඊට පස්සේ t. ඍණ එකට මාන නැහැ. ලැම්ඩා මෙතන ලියන තියෙන එකට t ඍණ එකයි. මේක t. ඒ නිසා මට මාන නැත කියලා එනවා. මේක t වල බිඳුව එකයිනේ. මාන නැත. මේක වෙන්න ඕනම දෙයක්. ඕම වෙන්න ඕනේ. මාන නැති හින්දා තමයි ඔක බලය ගන්න පුළුවන්. ඒ නිසා තමයි ඒක නිවැරදි. ඊළඟට මම මේ දෙපැත්තේ මාන බලන්න. ඒ වල මාන t ඍණ 1. E නෝට් E ඍණ ලැම්ඩා t වල මාන. E නෝට් වල මාන E ලැම්ඩා t වල මාන. E නෝට් වල මාන මොකද්ද? ඒක t ඍණ 1. මෙයාට මාන එයාට නෑනේ. ඇයි අපි කිව්වා මෙයාගේ පදේ මාන නෑ. මෙයා සංඛ්‍යාවක්. සංඛ්‍යාවක බලය ගත්තාම ඉලක්කමක් විතරයි එන්නේ. එතකොට මාන නෑ එයාට. එනිසා මට පිළිතුර එනවා t ඍණ 1. දැන් එහෙනම් මට ලියත හැකි ඒ වල මාන සමානයි. එයි මෙතන t ඍණ 1 එන්නේ මෙයා t ඍණ 1 එන්නේ. a not e ඍණ ලැම්ඩා t වල මාන. එනිසා සමීකරණයේ මාන ඇසුරෙන් සත්‍යයි. සමීකරණයේ මාන ඇසුරෙන් සත්‍යයි. දෙපැත්තේ මාන සමාන වුණා. අර දෙන්නගේ මාන සමාන වුණා. මෙතන සිට ලියාගමු. මේ ඊ ගැන මම යමක් කියනවා නම් එහෙම මේ ඊ පදය එන්නේ ස්වභාවිකව සිදුවන තියෙන තැන්වල. මේ විකිරණශීලීතාවයේ තේ විකිරණ පිටීම ස්වභාවයෙන් වෙන දෙයක්. එතකොට ඊ පදේ එනවා. මේ මෙහිම තව ගොඩක් ඒවා තියෙනවා. දැන් අපි ඉගෙන ගන්නේ නැති කොටසක් තියෙනවා. නිකම්ම හිතන්නකෝ. ගහක උස යන හැටි බැලුවොත් එහෙම කාලයට සාපේක්ෂව අපිට ඔය වගේ සමීකරණයක් ලියත හැකියි. කාලයට අනුව ගහ උස යන්නේ කොහොමද? ඒ විදිහට ඕගොල්ලන්ට ලියත හැකියි. ඕගොල්ලෝ අර පොඩි කාලේ ඕගොල්ලන්ගේ තියෙන පොතක් මේන්ටේන් කරනවා. ඒ පොත බලන්න ඒ වක්‍රය ඊ වලින් ලියන්න වක්‍රයක් තියෙන්නේ.
ස්වභාවයෙන් වෙන දේවල් බැලුවොත් ඒ වක්‍රයට අනුගතයි. ඊට පස්සේ ඔයගලගේ බර බැලුවත් එහෙමයි. දැන් නම් අද කාලේ ටිකක් ඉතින් වෙනස්. එයි ඔය ස්වභාවයෙන් හැදෙන කෙනෙක් වුණොත් තමයි එහෙම වෙන්නේ. කියන්නේ ස්වභාවයෙන් හැදෙනකොට ඔයා කන්නේ ස්වභාවික දේවල් නේ කන්නත් ඕනේ. දැන් ඒ ස්වභාවයෙන් වෙන දේවල් වෙනස් වෙනකොට ඒකත් වෙනස් වෙනවා. ඔයා ගස්වල තියෙන දේවල් නම් කන්නේ කියන්නේ පළතුරු, කොළ ಜಾති, පොදුවේ අල ಜಾති එහෙමනම් ඔයා කන්නේ. ඉතින් ඔයාගේ උස, බර ඒ ඔක්කොම වෙනස් වෙන්නේ ස්වභාවික විදිහට. දැන් හැබැයි ඒක සැලකුණු ප්‍රමාණයක් වෙනස් වෙලා. මොකද හේතුව අපි මේ ස්වභාවික දේවල් වලට වඩා වෙනත් දේවල් වලට අනුගත වෙලා තියෙන ප්‍රමාණය වැඩි වෙන්න මේ සමීකරණය වෙනස් වෙනවා. අපි තව දෙයක් හදනවා එකම දේ මෙයාගේ අපි තියරි කොටස අපි ඉගෙනගෙන නැති නිසා උත්තරයට මාන නැහැ කියලා අපිට පෙන්වන්න බෑ. නමුත් මම සමීකරණය ලියන්නම් අපිට මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. තීව්‍රතා මට්ටම. IL වලින් අපි intensity level කියන එකෙන් තීව්‍රතා මට්ටම පෙන්නනවා. මෙන්න එහෙම සමීකරණ 10යි ලඝු 10 පාදය මේ එක සමීකරණයක්. P බෙදීම 4යි පයි r වර්ග බෙදීම I නෝට්. මෙතනත් මෙහෙමයි මේ මෙයාගේ මේ ලඝු ගන්න ඕන නිසා අර 10 බල ගන්නවා වගේමයි ලඝු ගන්න පුළුවන්. ඔයා දන්නව නේද මේ ලඝු කියලා ලියන්නේ මොකද්ද? 10 මෙයාව බලයක් හැටියට ලිව්වොත් එහෙම අගේ කීයද කියන එක මේකේ තියෙන්නේ. 10 බලයක් හැටියට මේ උත්තරේ ලිව්වොත් ඒක කීයද කියන එකයි. ඒ නිසා මෙවැනි කෙනෙක්ගෙත් ඇතුලේ මාන නැහැ. එයාගේ මාන ටිකත් ඔක්කොම සුළු වෙලා මාන නැති කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. මොකද ඔයාට ලඝු ගන්න එක ඇතුලේ මීටර හරි මොනවා හරි තප්පර හරි මොනවා හරි ඉතුරු වුණොත් එහෙම ඒකේ ලඝු ගන්න බෑ. ඉලක්කමක විතරයි ලඝු ගන්න පුළුවන්. ඒ ගුණය මෙතනක් තියෙනවා. එද මේ සමීකරණයේ සත්‍යතාව පරීක්ෂා කරන්න සම්පූර්ණයෙන් අපිට බෑ. අපි දන්නේ නැහැ මේ පැත්ත තාම. නමුත් මම මෙයාව අරගෙන පෙන්නන්නම් ඔයාට. එයාගේ මාන හොයලා බලමු. මම පද ටික දෙන්නම්. P කියලා කියන්නේ ක්ෂමතාව. R කියලා කියන්නේ අරය. I නෝට් කියලා කියන්නේ තීව්‍රතාව. තීව්‍රතාව අර්ථ දක්වලත් නෑ නේ. ඒකත් අර්ථ දක්වලා දෙන්න. තීව්‍රතාව. තීව්‍රතාව කියලා කියන්නේ ක්ෂමතාව බෙදීම පුෂ්ඨ වර්ගඵලයක්. I නෝට් සමානයි ක්ෂමතාව බෙදීම නැත්නම් මීටත් පල්ලෙහාට බහලා මෙහෙමම ලියන්නකෝ. I නෝට් කියන එක ලියත හැකි ශක්තිය බෙදීම කාලය වැඩි කිරීම වර්ගඵලය. මෙහෙම වැළුවොත් එහෙම P වල මාන ඔයගලන්ට මතකද? අපි ලිව්වා මේ මෙහෙම ml වර්ග t ඍණ 3 කියලා. අරය මාන L. තීව්‍රතාවයේ මාන මෙතනින් අපි හොයමු. I නෝට් වල මාන සමානයි ශක්තියේ මාන කාලයේ මාන වර්ගඵලය. ශක්තියේ මාන ml වර්ග t ඍණ 2 කියලා අපිට තිබුණේ. කාලය t වර්ගඵලය l වර්ග. නමයා l වර්ග කැපිලා ml ඍණ mt ඍණ 3 mt ඍණ 3 කියලා එනවා. මොනම මේ පද ටික ඔයාලට දීලා තියෙනවා. එහෙනම් මේ පදේ මාන හොයමු බලන්න. A P
බෙදීම 4/r වර්ග i නෝට් වල මාන මට හොයාගන්න ඕනේ. මෙයා සමානයි p වල මාන 4pi වල මාන r වර්ගයේ මාන i නෝට් වල මාන. දාදී කරලා බලන්න. ඕන මාන නැති වෙන්න ඕන. ලියන්න බලන්න ඒක. මේකට මම අගයන් ආදේශ කරගෙන ගියොත් p වල මාන ml වර්ග t ඍණ 3 r වර්ග කියන්නේ l වර්ග i නෝට් කියලා කියන්නේ ml ඍණ 3 එඳ l වර්ග කැපෙනවා ml ඍණ 3 ml l නෙමෙයි t mt ඍණ 3 මෙතන mt ඍණ 3ට කැපිලා 1 එනවා. ඒ කියන්නේ මාන නැහැ. මාන නැති වෙන්න ඕනේ. මාන නැති වෙන්න ඕනේ. එයිනේ අපි ලඝු ගන්න නම් ඇතුලේ තියෙන එක්කෙනාගේ මාන නැති වෙන්න ඕනේ. right. තව එකක් තියෙනවා බලන්න කියන්න. ඒ තමයි ඕගොල්ලෝ ගන්න sin cos tan කියලා ත්‍රිකෝණමිතික අනුපාත ගන්නවා. ත්‍රිකෝණමිතික අනුපාත ගන්න ඕන පුළුවන් මොන වගේද? කෝණවල. ත්‍රිකෝණමිතික අනුපාත ගන්න අපි හැමතිස්සෙම කෝණවල. ඒතර කෝණවලට මාන මොකද වෙන්න ඕනේ? නැති වෙන්න ඕනේ. ඒ නිසා ඕනෑම ත්‍රිකෝණමිතික අනුපාතයක් ගන්න කෙනෙක්ගේ එක කෝණයක් වෙන්න ඕනේ. ඒ කෝණයට මාන නැති වෙන්න ඕනේ. මාන නැහැ. ඉතින් අපි සමීකරණ ලියද්දී නොයෙකුත් විදිහට සමීකරණ අපිට ලියවෙනවා. එකක් තමයි අපි හිතමු මම පදයක් අර්ථ දක්වනවා. x සමානයි නැත්නම් q කියලා කියමු. q කියන අගේ කියන්නේ කෙලින්ම sin θ. කෙලින්ම θ කෝණයක්නේ. ඒතකොට ඉතින් මාන නැහැ. අන්න ගන්න පුළුවන් මේක. θට මාන නැත මේකේ. θ මාන නැත. ඊට පස්සේ මෙන්න මෙහෙම ලියන වෙලාවක් තියෙනවා. x සමානයි r sin omega t. x එක අපි cos ම ලියමු. cos sin කියන ප්‍රශ්නයක් නැහැ. cos omega t මෙතන sin මන් ලිව්වනේ. දැන් මෙහෙම omega t කියලා ලිව්වත් ඒක ඇතුලේ මාන නැති වෙන්න ඕනේ. මම මේකේ නම් තියෙන පද ටික ඔයගලන්ට දීගෙන යන්නම්. x කියන්නේ දිගක්. ඉතින් එයාගේ මාන අපි දන්නවා. r කියන්නේ අරය. r වලත් මාන දන්නවා. ඔමෙගා කියන්නේ කෝණික ප්‍රවේගය. තාම අපි දන්නේ නැහැ. මම නමුත් මාන දෙන්නම්. ඔමෙගාගේ මාන t ඍණ 1ට සමානයි. t කාලය. t කාලය. તો t වල මාන capital T. එනිසා මේකෙත් මොකද වෙන්න ඕනේ? දැන් අපිට මේ සමීකරණයේ සත්‍යතාව පරීක්ෂා කරනවා කියලාම කියන්න පුළුවන්. මට මොකද කරන්න ඕනේ? මෙයාගේ මාන නෑ කියලා පෙන්වන්න ඕනේ. ඊට පස්සේ මේ පැත්තේ මාන මේ පැත්තට සමානයි කියලා පෙන්වන්න ඕනේ. අපි ගමු ඔමෙගා t වල මාන. ඔමෙගාගේ මානයි t වල මාන වලටයි සමානයි. ඔමෙගා කියලා කිව්වේ t ඍණ 1. මෙතනම ලියන්න t ඍණ 1. t කිව්වේ t. t වල බිඳුව 1යි. ඒ කියන්නේ මාන නැහැ. එයාට මාන නැහැ. ඊට පස්සේ මේකේ ලියනකොට x වල මාන මං කෙලිම ලියලා තියෙනවනේ. මේ පැත්තේ මාන ගන්න. r cos omega t වල මාන අපි ගන්නකොට අපි කරන්නේ r වල මාන ලියනවා. cos omega t ගේ මාන ලියනවා.
දැන් මෙයාගේ ඔමේගා T වල මානනය කියලා මම පෙන්නලා තියෙනවනේ. ඒතර කොස් කියලා අපි අර වගුව බලලා අපි ගන්න අගේට මාන නෑනේ. ඒතර මෙයාගෙත් මාන නෑ. R කියන එක්කෙනාට මාන එනවා L, මෙයාට මාන නෑ. ඩොට් 1. මේක L ට සමානයි. ඒ නිසා මට ලියත හැකි x කියන එකේ මාන මෙතනින් මට තියෙනවනේ මම එහෙමම ලියන්නම් ආයි ලියන්නේ නේද? x වල මාන සමානයි cos omega t ගේ මාන. එහෙනම් මේ සමීකරණේ මාන වලින් සත්‍යයි. මම මෙන්න මේම සමීකරණයක් දෙන්නම් ඔයාලට. y සමානයි a sin 2pi x බෙදීම lambda ඍණ 2pi t බෙදීම capital T. y විස්ථාපනය y වල මාන L. ඒ අපි කියන්නේ විස්තාරය කියලා. විස්තාරයේ මානත් Lමයි. විස්තාරයේ වචන නම් ඔයගොල්ලෝ අහලා තියෙනවා. මතකද තරංගයක් යනකොට යන පරිමෝෂණය විස්තාරය කියලා කියන්නේ. ඒකට. ඊට පස්සේ x කියන්නේ දුර. x වල මාන L. lambda කියලා කියන්නේ තරංග ආයාමය. එතකොට lambda වල මාන L. t කියන්නේ කාලය. t වල මාන capital T. capital T කියන්නේ කාලාවර්තය. කාලාවර්තය කියන්නේ වටයක් යන කොච්චර කාලයක් යනවද කියන එකයි. ඒ පදේ ඔයගොල්ලෝ තියෙනව නේද? කාලාවර්තය කියන්නේ. නැත්තම් ගැටලුවනේ මේ සමීකරණ එකක්වත් ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ නැහැ. මට මොකද කියන්න ඕනේ මේ වෙලාවේ මට ඔයගොල්ලන්ට කියලා දෙන්න ඕනේ. මෙන්න මෙහෙම ගුණයක් තියෙනවා. මොකද තියෙන ගුණේ? බලයක් ගත්තොත් මානය ඇතුලේ sin n කියලා පදයක් ගත්තොත් ඒක ඇතුලේ කෝණය තියෙන්නේ ආන් එතන මොනවා තිබුණත් ප්‍රශ්නයක් නෑ ඇතුලේ මාන නෑ. එච්චරයි අපේ පාඩම. මේක උදාහරණ පැහැදිලි කිරීම සඳහා ඉතින් මට සමීකරණ අරන් තියෙනවා. ඒ සමීකරණ පසුව ඉගෙන ගන්නා දේවල් ඒ කොට එක් කොටස යටතේ සාකච්ඡා කරනකොට ඔයගලන්ට ඒක ආවේ කොහොමද ඔක්කොම තේරෙනවා. කාලාවර්තය T ඒක T. මොනවද පෙන්වන්න ඕනේ කියලාත් මම කියන්නම්. මේ පදයට මාන නැති වෙන්න ඕනේ. ඇයි? මොකද මෙයයි මාන සමාන වෙන්නත් ඕනේ. ඊට පස්සේ මේ දෙන්නගෙන් එන උත්තරය කියන්නේ කෝණයක්නේ. ඒ කෝණයට මාන නැත්තම් මෙයාටත් මාන නැහැ, මෙයාටත් මාන නැති වෙන්නත් ඕනේ. ඊට පස්සේ මෙයාගේ මානට සමාන වෙන්න ඕනේ. එහෙනම් ඔය සමීකරණය නිවැරදි නම් ඔය කියන ටික ගැලපෙන්න ඕනේ. මේක ලියාගෙන අර ටික බලමු අපි. පරිතරි මේ අපි මේ තව එක කොටසක් තියෙනවා. ඒ කොටසත් යනකම් සුළු කිරීමට ප්‍රමුඛතාවයක් දීලා තියෙනවා. ඒත් අපි මේ පාඩමේ ඇත්තටම මේ කොටසේ මේ අපි කතා කරන කොටසේ බලාපොරොත්තු ළමයින්ව සුළු කරන එක පුරුදු කරගන්න. පද මතක තබා ගැනීම නෙමෙයි. ඒක අපිට ඉස්සරහට. මෙහෙමයි මෙතන නෑ. මේ වෙලාවේදී ඇත්තටම අපි විස්තරය තමයි කැපිටල් A දාලා තියෙන්නේ. දැන් අපිට මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. මොකද්ද? ඉංග්‍රීසි හෝඩියේ තියෙන්නේ අකුරු 26යි. ඊට පස්සේ ඒකට කැපිටල් අකුරු 26කුත් සිම්පල් අකුරු 26කුත් තියෙනවා. ඔක්කොම 52යි. නමුත් අපිට තියෙන සමීකරණ ටිකත් ඒ සමීකරණ ඇතුලේ තියෙන පද ටිකක් ගත්තාම 500 නම් පැනලා. ඒ ලෙවල් ඉවර වෙනකොට තියෙන සමීකරණ ටිකයි ඒක ඇතුලේ තියෙන පද ටිකයි බැලුවොත් එහෙම 500 නම් පැනලා.
එන ඔයාලට තේරෙනවනේ 50 තියෙන එක 500ක් වෙනකොට අඩුම ගානේ ඒ අකුර 10 පොලකවත් ಜಾති 10කට දාගන්න වෙනවා මට කියලා. එතකොට අපිට එක් එක් වෙලාවේ ඒ අකුර පාවිච්චි කරන්නේ එකම දෙයට නොවේ. එක වෙලාවකට අපි ඒ අකුර ගමුකෝ. ඒ කියන එක වර්ගඵලය. තවත් වෙලාවක විස්තාරය. තවත් වෙලාවක අරය. එවැනි පද එකිනෙකින් වෙනස් වූ බොහෝ තැන්වලට අපි ওই අකුර පාවිච්චි කරනවා. ඒ නිසා තමයි අපි සමීකරණයක් ලියුවහම ඒ සමීකරණයේ පද ටික හඳුන්වන්න කියලා වාට කියනවා. නිකන් සමීකරණය ලියන්න බෑ. සමීකරණය ලියන හැම මොහොතෙම ඒ පද ටික හඳුන්වන්න ඕනේ. ඒ එකම අකුර නොයෙකුත් තැන්වලනේ. F කියන එක ගෙනාගත්තොත් බලයට පාවිච්චි කරනවා. ඊට පස්සේ අපි තුමු ඉදිරියට ලැබෙවි නොයෙකුත් තැන්වල එකම අකුර. E අකුරත් එහෙමයි නොයෙකුත් තැන්වල. නිකමට හිතන්නකෝ M අකුර දැන් කී තැනක ආවද කියලා මේ චුට්ටට. කොහේ ආවද? මීටර කියද්දි M ආවා. මිලි කියද්දි M ආවා. මෙගා කියද්දි M ආවා. තේරෙනවද? M පැටවු ගහපු ප්‍රමාණය වැඩි වෙච්ච තරමට මතකද මයික්‍රෝ තියෙන තැනට අපි මියු අකුරක් පාවිච්චි කරා. මොකද M අකුරෙන් අපිට ගොඩ යන්න බැරි පාර. අනේ ඒ වගේ සංකේත බැලුවොත් එහෙම එකම සංකේත එකම අකුර නොයෙකුත් දේවල් වලට අපි පාවිච්චි කරනවා. පස්සේ තව එකක් ඔයගොල්ලන්ට කියන්නත් ඕනේ. අපි සමීකරණ ලියන්න ගන්න සංකේත සම්මත ඒවා කියලා එකක් නෑ. සංකේත කියලා එකක් නෑ. සම්මත කරගෙන තියෙන්නේ කොතනද? මානවලට කොටසක් තියෙනවා. ඒකකවලට කොටසක් තියෙනවා. ඒවා සම්මතයි. ඒවා වෙනස් කරන්න බෑ. සමීකරණ හඳුන්වීමට තියෙන පද එක ලියන එක්කෙනා වෙනස් කරන්න පුළුවන්. එක එක පොත්වල වෙනස් වෙනවා. මේක ලිව්වා. මොකද කරන්න ඕනේ මං? එකක් කරන්න ඕනේ මෙයාගේ මාන හොයන්න ඕන. 2πx බෙදීම ලැම්ඩාගේ මාන. 2π මාන x වල මාන බෙදීම ලැම්ඩාගේ මාන. මේකට මාන නෑ. x වලට l, මෙයත් l, l වල බිඳුවයි. එන මාන නෑ. මේක එකයි කියලා ලියත හැකිනේ. එයා හරි. මේක දෙකක් පයි t බෙදීම කැපිටල් T ගේ මාන ගමු. දෙකක් පයි ගේ මාන, t වල මාන, කැපිටල් T මාන. මෙයාට මාන නෑ. මේක කැපිටල් T, මේකත් කැපිටල් T, T වල බිඳුවයි එකයි. ඒකටත් මාන නෑ. ඒක හරි. ඊට පස්සේ මේ දැන් මෙයාගේ නෑ කියලා පෙන්වන්නේ ආපහු සම්පූර්ණයෙන් ලියන්න දෙයක් නෑනේ. A sin 2π x බෙදීම ලැම්ඩා 2π t බෙදීම කැපිටල් T වල මාන. සම්පූර්ණ පදේටම දාමු. A වල මානයි sin 2π x බෙදීම ලැම්ඩා 2π t බෙදීම t මෙයාගේ මාන. ඒ කිව්වේ විස්තාරයට. ඒක l. මෙයාට මාන නෑ. l ට සමානයි. එනිසා y වල මාන මට එනවා මේ. y වල මාන මම මෙතනින් ආපු එක මේ ලියන්නේ. සමානයි a sin 2πx බෙදීම ලැම්ඩා ඍණ 2π t බෙදීම කැපිටල් T වල මාන වලට සමානයි. එන සමීකරණයේ මාන ඇතුලෙන් සත්‍යයි.
සමීකරණය මාන ඇසුරෙන් සත්‍යයි. right. ඔන්න ඊළඟ වැඩේ ඒ තමයි මාන ඇසුරෙන් අපි කරන්න හදන අන්තිම දේ. මෙතනින් පස්සේ අපි මිනුම් උපකරණ වලට යනවා. නැත්නම් මිනුම් ගැන කතා කරන්න යනවා. ඒ අන්තිම එක තමයි අපි ඊළඟට හදන්නේ සමීකරණ ලබා ගන්න. සමීකරණ හදන්න මේ මාන විශ්ලේෂණය අපි පාවිච්චි කරනවා. ඒක ලියාගන්න අපි මොකද කරේ මුලින් ඉඳලා මතකයි නේද? නොදන්නා පදවල මාන හෙව්වා. සමීකරණවල සත්‍යතාව බැලුවා. දැන් එනවා අපි සමීකරණ ගොඩනැගීම. සමීකරණ ගොඩනැගීම. මේ කොටසට ඔයගොල්ලෝ ඉස්සරහෙන් ලියලම තියාගන්න මේ පොඩි විශේෂත්වයක්. ඒ තමයි මේ කෑල්ල වැඩි ප්‍රමාණයක් ටෙස්ට් කරලා තියෙනවා. ටර්ම් ටෙස්ට් වලත් විභාගවලත් වැඩියෙන් අහන කෑල්ලක් මේ. දැන් අපිට මේ තුන්වෙනි කොටසනේ මේ අපි කරන්න යන්නේ. ඒ කියනවා මේ අපි ප්‍රශ්න වලට හැටිත් හිතන්නකෝ. දැන් අපි මාන කතා කරගෙන ඇවිල්ලා කොහොම මේක තමයි අන්තිම කෑල්ල කියලා. ඒතර අපි A level ක්‍රමයේ තමයි අගම කෑල්ල තමයි වැඩියෙන් අහන්නේ. ඉතින් නෝට් එකක් දාගන්න මේ කෑල්ල නිතර ප්‍රශ්න වලට එනවා කියලා. අනිත් ඒවාත් එනවා. නමුත් මේකේ එන ප්‍රමාණය අනිත් ඒවාට සාපේක්ෂව වැඩි. හරි. මෙන්න මෙහෙමයි මේකේ කතන්දරය. දැන් අපි දැන් ඕගොල්ලෝ දන්නවනේ දැනට f සමානයි ma කියලා. මේක දන්නවනේ ඕගොල්ලෝ. කවුරු හරි කියනවා නෑ f සමානයි ma නෙමෙයි. කවුද එහෙම කියන්නේ? f සමානයි ma වර්ග. මං කියනවා මාවලි ඕගොල්ලෝ කියන f සමානයි ma කියලා. මං කියනවා නෑ f සමානයි ma වර්ග කියලා. ඔයා කොහොමද ඔප්පු කරන්නේ? මන් නෙමෙයි හරි ඕගොල්ලෝ තමයි හරි කියලා. ඒ කියන්නේ මං ගන්න සමීකරණය වැරදි. නමුත් ඔයා ගන්න ලියන ක්‍රමේ තමයි හරි කියලා පෙන්න ක්‍රම ගොඩක් තියෙයි. මේ එක ක්‍රමයක් මොකද මාන පාවිච්චි කරලා පෙන්වන්න පුළුවන්. මාන පාවිච්චි කරලා පෙන්වන්න පුළුවන්. ආන් ඒක තමයි මේ කතා කරන්න යන්නේ. ඒතර මේකෙදිත් අපිට අර අපි මුලින් කතා කරා වගේ සීමාවන් තියෙනවා. අපිට ඕන එකක් කරන්න බෑ. මුලින්ම අපි එක දෙයක් දන්නවනේ. මාන නැති ඒවා තියනවාද නැද්ද කියලා මේ සමීකරණයට එනවද නැද්ද කියලා මට කියන්නම බෑ. ඒ කියන්නේ f සමානයි ma ද 2 ma ද ma බෙදීම 5ද එහෙම කියන්න බෑ. මොකද මම බෙදන ඉලක්කම වැඩි කරන ඉලක්කමට මාන නෑනේ. ඒක හොයන්න බෑ. ඔන්න පළවෙනි එක. ඒ නිසා ඒක අපි ලියාගෙන මෙමු. වෙන පාටකින් හරි වෙන හයිලයිට් කරලා හරි තියාගමු. කරන්න බැරි දෙයක් ඈ. බැරි දේවල් ටික මම සැරෙන් සැරේට කී යනවා. ඒක පළවෙනි එක මොකද්ද? මාන නැති පදවල සමීකරණයට ඇති සම්බන්ධතාවය මාන විශ්ලේෂණයෙන් සෙවිය නොහැක. මාන විශ්ලේෂණයෙන් විය නොහැක. හරිනේ right. දැන් මේක මට හැබැයි ඔයගොල්ලන්ට කියලා දෙන්න වෙන්නේ උදාහරණ අරගෙන එකින් එක උදාහරණ අරගෙන තමයි මේ ක්‍රමවේදය මට ඔයගොල්ලන්ට කියලා දෙන්න වෙන්නේ. ඒතර මේකේ තියෙන්නේ පුංචි ප්‍රොසීඩියර් එකක්, ක්‍රමවේදයක්. ඒ ක්‍රමවේදයට තමයි අපි කරගෙන යන්නේ. හරි. අපි මුලින්ම මොකද්ද මේ කියන්න හදන්නේ? හරි. මං කොයි f සමානයි ma කියලා ඕගොල්ලෝ කියනවා. මං කියනවා නෑ f සමානයි ma වර්ග කියලා කියනවා. ma වර්ග කියලා කියනවා. අපි ඒ වගේම මොකද කරන්නේ? අපි එනාටම සාධාරණයක් වෙන විදිහට මං කියනවා එහෙනම් අපි ගමු f සමානයි max. මේ x එවුණා හරිනේ.
එක්ස්ට එකවොත් ඔයා දිනුම් එක්ස්ට දෙකාවොත් මන් දිනුම් එහෙමනේ තේරෙන්නේ f සමානයි mx කියලා අපි ගමු හරි ඒකේ දැන් මේක සමීකරණයක් වෙන්න නම් අනිවාර්යෙන් වම් අත පැත්තේ මානයි දකුණු අත පැත්තේ මානයි සමාන වෙන්න එපායි සමාන වෙන්න ඕනේනේ එහෙනම් මම කරන්නේ මම පද ටික ලියලා ඉන්නම් මේ මොනවද කියලා අපි හැමතිස්සෙම මේක කරන්න ඕනේ වැඩක් විභාගෙදිත් f කියන්නේ බලය ලියන ඕනම තැනක මේක කරන්න ඕන වැඩක් පද ටික හඳුන්වන්න ඕනේ එහෙනම් බොහෝ දුරට ප්‍රශ්නේ අහනකොටත් කියනවා සමීකරණ ලියා පද ටික හඳුන්වන්න කියලා එයා කියනවා f වල මාන මොකද්ද ml t ඍණ 2 හරි m කියන්නේ කවුද ස්කන්ධය m capital M ඊට පස්සේ ඒ වල ඒ කියන්නේ මොකද්ද ත්වරණය ඒ වල මාන මොනවද LT ඍණ 2 හරිනේ දැන් එහෙමනම් අපි මේ සමීකරණය ගමු ඒ සමීකරණේ මේක සමීකරණයක් හැටියට සත්‍ය නම් f වල මානයි ma x වල මානයි සමාන වෙන්න ඉපේ. එයා කියනෝනේ ඒක අපි දෙකලුම එකඟයිනේ මේක සමීකරණයක් කියන එකට. එහෙනම් දෙපැත්තේ මාන සමාන වෙන්න ඕනේ. මේකට මට ලියත හැකි නේද ඊළඟ පියවර හැටියට m වල මානයි x වල මානයි කියලා ලියත හැකිනේ. කොහොම ලියත හැකිනේ. දැන් මම මාන ආදේශ කරන්නම්. f වල මාන මොනවද? f වල මාන මම මේක පියවරෙන් පියවර ලියන්නම්. සමීකරණය ගත්තා. මොකද කරන්නේ මේ මාන විශ්ලේෂණය කරන්න. වම් පස සහ දකුණු පස මාන විශ්ලේෂණය කරන්න. අපි හිඳ ගාන පටන් අරගෙන යමු. උදාහරණ ලියන්න f සමානයි ma x ලෙස ගනිමු. f සමානයි ma x ලෙස ගනිමු. ඒ කියන්නේ ඔයා එකඟයි m නම් m තමයි කියලා වෙන එකක් නෑ ආරම්භයේදී. එතකොට a වල x ඊට පස්සේ ලියන්න මේ පද ටික. මේක ලියන්න එපා මෙතෙන්ට එනකන් ලියන්න. පද ටික හඳුන්වා ගන්න එපා ලියාගත්තා. ඊට පස්සේ ලියමු අපි ඊළඟ පියවරේ කරන්න මොකද්ද? ඉහත සමීකරණයේ දෙපස මාන විශ්ලේෂණය කරමු. එය සමීකරණයක් බැවින් දෙපස මාන එකම විය යුතුය.
හරි. ඊට පස්සේ යන මේක. හරි. දැන් එහෙමනම් ඔන්න බලන්න මම කරන දේ. F වල මාන MLT ඍණ 2 සමානයි. M වල මාන capital M. A වල මාන LT ඍණ 2 වරක් x බලය. සුළු කරමු අපි. මේ පැත්තේ MLT ඍණ 2 සමානයි M L වල x T වල ඍණ 2x. මෙතෙන්ට වෙනකන් ලියත හැකියි. ඊළඟට කතන්දරේ මොකද්ද? දැන් මම ඔයගලෙන් අහන ප්‍රශ්නයක්. මේ MLT මේවා මොන වාගේ මානද? මොන වර්ගයේ ඒවද? අපිට තිබුණානේ අර මාන විශ්ලේෂණය කරනකොට අපේ මුළු මාන කියන කට්ටිය බෙදුවනේ කෑලි 3කට. ඒතර මේගොල්ලෝ ඉන්නේ කොතනද? පළවෙනි එකේ මොනවද? මූලික මානවල. මූලික මානවල තියෙන විශේෂත මේ ස්කන්ධය M, දිග L, කාලය T. ඒතර මේ අපි ලියලා තියෙන්නේ මූලික මාන ඇසුරෙන්. මූලික මානවල තියෙන විශේෂත්වය මොකද්ද? ඒවා වෙනත් ඒවෙන් ලියන්න බෑ. ඒවා වෙන ඒවෙන් ලියන්න බෑ. ඒ කියන්නේ M කිසිසේත්ම වෙන එකකින් ලියන්න බෑ. L වලින් ලියන්න බෑ, T වලින් ලියන්න බෑ, T වලින් ලියන්නත් බෑ. I වලින් ලියන්නත් බෑ. කිසිම එකකින් ලියන්න බෑ M වල. Lත් එහෙමයි. L කිසිසේත්ම වෙන එකකින් ලියන්න බෑ. L වල ලියන්න පුළුවන් L වලින්ම විතරයි. දැන් එහෙම හදාගත්ත සමීකරණයක් මෙහෙම තියෙනවා නම් මේ පැත්තේ M ටික වෙනේවෙන් ලියන්න බෑ. එතකොට මේ පැත්තේ M ට සමාන වෙන්න ඕනේ. අනිත් ඒවාෙන් ලියන්න බෑනේ M. මේ පැත්තේ L ටික L වලින්ම ලියනවා මිස වෙනේවෙන් ලියන්න බෑ. ඒ නිසා මේ පැත්තේ L උත් මේ පැත්තේ L උත් සමාන වෙන්න ඕනේ. එලෙසමයි මේ පැත්තේ T වල තියෙන ඒවායි එහා පැත්තේ T වල ඒවායි වෙනේවෙන් ලියන්න බෑ. ඒකෙන්ම ලියන්න ඕනේ. ඒ නිසා මේ T මේ පැත්තේ තියෙන T-ලත් සමාන වෙන්න ඕනේ. ඒ නිසා අපි ලියමු මේ කැලල දැන්. ඉහත මූලික මාන ඇසුරෙන් ඇති සමදතාවේ මූලික මාන වෙනත් මානවලින් ලිවිය නොහැකි නිසා මූලික මාන වෙනත් මානවලින් ලිවිය නොහැකි නිසා වම් පස ඇති මූලික මාන දකුණු පස ඇති මූලික මානවල වෙන වෙනම සමාන වේ. දැන් එහෙනම් මට මොනවද ලියන්න පුළුවන්? මේ පැත්තේ මාන M එක වෙනම එහා පැත්තට සමාන වෙන්න ඕනේ.
ඒම වෙන වෙනම ලියන්න. m සමානයි එහා පැත්තේ m. m සමානයි එහා පැත්තේ m. වෙන වෙනම සමාන වෙන්න ඕනේ. ඉතින් ඒක ප්‍රශ්නයක් නෑ නේ. ඉතින් m සමානයි. ඉතින් මේ අපිට ලැබෙන ප්‍රතිඵලයේ කිසි ප්‍රශ්නයක් නෑ. ගැටලුවක් නෑ. ඒක හරියි. L එක එහා පැත්තේ L ට සමාන වෙන්න ඕනේ. මෙහා පැත්තේ තියෙනවා L. එහා පැත්තේ තියෙනවා L වල x වෙනි බලය. එහෙමනම් මොකද වෙන්න ඕනේ? එහෙමනම් මේ පැත්තේ තියෙන්නේ පළවෙනි බලය. එහා පැත්තේ තියෙන්නේ x බලය. ඕක සමාන වෙන්න නම් මොකද වෙන්න ඕනේ? මේ එක සමාන වෙන්න ඕනේ x වලට. නැත්තම් මේ දෙක සමාන වෙන්නේ නැහනේ. වෙන මොනම ඉලක්කමක් ගත්තොත් සමාන වෙන්නේ නැහැ. ඒ නිසා එක සමානයි x නම් විතරයි මේක හරියන්නේ. එහෙනම් මෙහෙම වෙන්න ඕනේ. එහෙනම් ඔන්න එනවා x වලාගේ එකයි කියලා. දෙක නෙවෙයි. තේරුණාද? එක වෙන්න ඕනේ මේ කියන්නේ. දැන් උත්තරේ එකයි. හැබැයි මේ තව එකක් තියෙනවා. දැන් අපි මේකෙන් ගන්නකොට වෙන එකක් ඉදන්නේ. එතකොට මගේ උත්තරේ මං කියපු දෙක හරියයිද දන්නේ නැහැ. අපි බලමු දෙක. නේ? ඕගොල්ලන්ගේ කරගෙන් ආවට මේකෙන්. මෙතන තියෙන t වල ඍණ දෙක. ඒකත් සමාන වෙන්න බෑ. හැම එකක්ම t වල ඍණ දෙක සමානයි t වල ඍණ 2x. මේ පැත්තේ t වල ඍණ 2x. දැන් මොකද වෙන්නේ? මේ පැත්තේ ඍණ දෙක සමානයි ඒ පැත්තේ ඍණ 2x. ඍණ දෙකට ඍණ දෙක කැපුණාම ආපහු එක සමානයි x. ඒකෙන් බැලුවත් අරකම තමයි උත්තරේ. දැන් මේ විදිහට එකකින් බලද්දී එක උත්තරයකයි තවකින් බලද්දී තව උත්තරයක විතර හැකිද? කිසිදාක බෑ. වෙන්නම බෑ. මොකද හේතුව මෙයා එක වෙලාවකට එකයි තව වෙලාවකට දෙකයි එහෙම වෙන්න බෑනේ. ආන් එහෙම වෙනවා නම් විතරමයි අර වගේ උත්තර දෙකක් එන්නේ. එහෙම සමීකරණ නෑනේ. බලනකොට ඊට පස්සේ බලනකොට දෙක එහෙම සමීකරණ නෑ. ඒ නිසා අපේ පිළිතුර මේ මොහොකින් හදාගෙන ගියත් අවසානයේ එකම පිළිතුර එනවා. එකම පිළිතුර එනවා. දැන් කරන්නේ නිවැරදි නැද්ද කියලා හොයන්න කියලා. හරි. පොතෙන්ට වෙනකන් ලියා ගමුකෝ. හරි. දැන් අපි මේ ගාන තව පඩියක් උඩට නගියමු. දැන් අපි මුලින් කියනකොට එකඟ වුණානේ මේක m තමයි කියලා. අපි හිතුවේ නෑ. m වල පළවෙනි බලය කියලාත් එයා පිළිගන්න කැමති නෑ. m වල හතර වගේද දන්නේ නෑ මේක කියලා. එතනත් විචල්යක් අපි අරගෙන බලමු. ඒ කියන්නේ f සමානයි m වල y බලය a වල x බලය. ඒ කියන්නේ දැන් මේ සමීකරණය ගන්න වෙලාවේ මුලින් අපි හිතුවේ m වල එක නෙමෙයි තරණය ඒ නෙමෙයි ඒ වර්ග කියලා. අපි ගාන හදලා පෙන්නවා. නෑ එහෙම වෙන්න බෑ. එහෙම වෙන්න ඕනේ. හැබැයි ඒ වෙලාවේ මං සැලකුවා නෙවෙයි m තමයිමයි තියෙන්නේ කියලා. දැන් කිරුනේ නෑ m වල තුන්වෙනි බලය a වල පස්වෙනි බලය වගේ වෙලා මේක එජස් වෙනවා. නැත්නම් m වල ඍණ එක්වෙනි බලය වගේ ඇවිල්ලා මේක ගැලපෙනවද දන්නේ නෑ. එහෙම වෙන සමීකරණයක් එනවද දන්නේ නෑ කියලා. අපි බලමුද? මේක m වල පළවෙනි බලයයි a වල පළවෙනි බලයයිම වෙන්න ඕනද? එහෙම නැත්නම් මෙයාගේ තුන්වෙනි බලය වෙලා මේකේ ඍණ එක්වෙනි බලය වෙලා වෙන මොනවා හරි සමීකරණයක මේක ලියත හැකිද? ඔන්න අපි ඊළඟට චෙක් කරන්න හදන දේ. ඊළඟට ලියමු. දැන් අප සමීකරණය f සමානයි m වල y සහ a වල x ලෙස ගනිමු. f සමානයි m වල y සහ a වල x ලෙස ගනිමු. මෙහි x
x සහ y යනු x සහ y යනු මාන නොමැති නියත වේ. අපි වල මාන නෑ සංඛ්‍යා තමයි මේ එන්නේ කියලා තමයි ඒකට එකඟයි. දැන් මේ පද ටිකම නිසා මම නැවත ආපහු මේ ටික ලියන්න යන්නේ. මේ ටිකමයි අතටත් එන්න ඕනේ. අපි මේ පද ටික හැඳින්වලා දුන්නානේ. ලියමු දෙපස මාන විශ්ලේෂණයෙන්. දෙපස මාන විශ්ලේෂණයෙන් f වල මාන සමානයි my වල ax වල මාන my වල මාන ax වල මාන. දැන් ආදේශ කරමු. f වල මාන ml තීරින 2. මෙතන කැපිටල් M වල y. L තීරින 2 x. ත්වරණය කියලා කියන්නේ L තීරින 2 නේ. ත්වරණය L තීරින 2 එයාගේ x බලය. එතකොට ml තීරින 2 මට ලියත හැකි m වල y l වල x t වල ඍණ 2x. ඔතන ලියතයි ප්‍රසාරණය කරා. ඊට පස්සේ කරන්නේ දෙපස මාන සංසන්දනය කරන්න. දෙපස මාන සංසන්දනය. දෙපස මාන සංසන්දනය කරන්නයි හදන්නේ. මොකද වෙන්න ඕනේ මේ පැත්තේ තියෙනවා ml මම එකක් ගන්න. මේ පැත්තේ m. එහා පැත්තේ m වල y. මේ පැත්තේ m මේ පැත්තේ m වල y. අපි කොහොම මාන වෙන හේවෙන් ලියන්න බැරි නිසා මේ පැත්තේ එක මේ පැත්තකට සමාන වෙන්න ඕනේ. එහෙනම් මොකද ලියන්න පුළුවන්? මේ පැත්තේ එක මේ පැත්තේ y. එක සමානයි y. අන y එකම වෙන්න ඕනේ. ඒකනේ මේකේ තේරුම. y එකම වෙන්න ඕනේ. ඊට පස්සේ L සමානයි මෙහා පැත්තේ L වල x. මේ පැත්තේ L මේ පැත්තේ L වල x. ඊට එක සමානයි x. x උත් එකම වෙන්න ඕනේ. දැන් ඊට මෙමයි xy නේ හොයාගන්න තිබුණේ. ඉතින් අනිත් ඒවා හිවි ආයි ඊළඟ එක සැලකුවේ නෑ කියලා ප්‍රශ්නයක් නෑ. දෙකම හොයාගත්තායි. ඕන නම් ඒකත් ලියන්න ප්‍රශ්නයක් නෑ. t වල ඍණ 2 සමානයි t වල ඍණ 2x. එහෙනම් ඍණ 2 සමානයි ඍණ 2x. x සමානයි i 2යි. එහෙනම් මට සමීකරණය f සමානයි m වල 1යි a වල 1යි. එහිඳ m මේ ලෙස ලිවිය හැකි. මෙතනත් ලියමු අපි උත්තරය ආවට පස්සේ f සමානයි m මේ ලෙස ලිවිය හැකි. මෙහෙම ලියන්න ඕනේ. ඒ තමයි ඔගොල්ලෝ චාලක ශක්තිය කොහොමද ලිව්වේ? චාලක ශක්තිය කොහොමද ලිව්වේ? භාගයයි mv වර්ග කියලානේ. දැන් කියනවා මම නෑ භාගය mv වර්ග නෙමෙයි. mv වල 3 වෙනි බලය.
මං එකඟ නෑ ඔයා කියන එකට. අපි හදලා බලමුද mv වර්ගම වෙන්න ඕනද කියලා. එහෙනම් මම ගන්නවා සමීකරණය භාගයයි mv වල y බලය. v වල y බලය. මේ y කියන එක දෙකම වෙන්න ඕනේ කියලා ඔයා පෙන්වන්න බලන්න. මම පද ටික මෙතන දෙන්නම්. මේ උදාහරණ දෙක. E චාලක ශක්තිය. M ස්කන්ධය. V ප්‍රවේගය. E කියලා කියන්නේ කවුද? ml වර්ග t ඍණ 2 ශක්තිය මාන එකනේ. ස්කන්ධයේ මාන කැපිටල් M. V වල මාන lt ඍණ 1. lt ඍණ 1. අපි දෙවැත්තට මාන විශ්ලේෂණය කරමු. E වල මාන සමානයි භාගයයි mvy වල මාන සමානයි භාගයේ මාන m වල මාන vy වල මාන. ඉතුරු කරන්න බලන්න. අපි ලියමු ශක්තියේ මාන ml වර්ග t ඍණ 2 භාගයට මාන නෑ මේක කැපිටල් M. v y කියලා කියන්නේ lt ඍණ 1 y බලය. ml වර්ග t ඍණ 2 සමානයි m l වල y t වල ඍණ y. දැන් අපි දෙපැත්තේ මාන සංසන්දනය කරමු. m ඉතින් සංසන්දනය කරන්න දෙයක්වත් නෑනේ. m මේ පැත්තේ m ට සමානයිනේ. y නේ ඕනේ මට මං කෙලින්ම l කියන එක ගන්නවා. l වර්ග සමානයි l වල y. එහෙනම් y සමානයි 2යි. t ගත්තත් ඒ පිළිතුරම මට එනවා. අනිවාර්ය නෑ මේම ලියන එක. ඕන ලියන්නකො t ඍණ 2 සමානයි t වල ඍණ y. එහෙනම් ඍණ 2 සමානයි ඍණ y. y සමානයි 2යි. එනිසා මට සමීකරණය ලියත හැකි E සමානයි භාගයයි m v වර්ග. E සමානයි භාගයයි m v වර්ග. ඊළඟට මෙහෙමයි කියමු හරි. m කියන එක මම ගත්තානේ. ඊළඟට හදන්න
E සමානයි භාගයයි m වල x v වල y දෙකම දන්නේ එතකොට මෙතනින් පටන් ගත්ත හැකි මේ පද ටික මේ ලියමු ටිකමනේ e වල මාන සමානයි මාන භාගයයි mx vy වල මාන භාගයේ මාන m වල x මාන v වල y මාන e වල මාන අපි ආදේශ කරමු ml වර්ග තීරින 2 භාගයට මාන නැහැ m capital M එයාගේ x බලය L තීරින 1 එයාගේ y බලය දැන් මෙයාව සුළු කළ හැකි mx ly තීරින y ml වර්ග තීරින 2 අපි දෙපස මාන සංසන්දනයෙන් මේ පැත්තේ m සමාන වෙන්න ඕනේ එහා පැත්තේ m වල x ට ඒ හින්දා එක සමානයි x වෙන්න ඕනේ මේ පැත්තේ එක මේ පැත්තේ x බලය සමාන වෙන්න ඉපේ මේ පැත්තේ l වර්ග එහා පැත්තේ l වල y අයි අපි මෙහෙම ලියන අපි දන්න මේ එක මානයක්වත් වෙනත් තේමෙන් ලියන්න බෑ ඒ නිසා දෙක සමානයි y ඕනනම් t ඍණ 2 සමානයි t ඍණ y අරගෙන බලන්න ඍණ 2 සමානයි ඍණ y ඒ නිසා මෙතනනොත් වෙනවා y සමානයි 2යි කියලා එහෙනම් දැන් සමීකරණය ලියත හැකි e සමානයි භාගයයි mv වර්ගම වෙන්න ඕනේ ඉතින් දැන් ඕගොල්ලන්ට පේනවද මේ ඉස්සර කාලේ මේ සමීකරණ කොහොමද හැදුවේ කියලා? පේනවද වැඩි? සමීකරණේ හැදුවේ ලෝ මෙන්න මේ ක්‍රමය දාලා තමයි මේ කියන නෑකම හැදුවේ. හරිද කියලා බලන්න තව ක්‍රම තියෙනවා. මේක තමයි ක්‍රමය. ගොඩක් තොරතුරු දාලා ඒකෙන් අපිට ඉගෙන ගැනීම සඳහා නොයෙකුත් ක්‍රමවේද පාවිච්චි කරලා කොටස් ඒකට එකතු කරගෙන යනවා. ඇත්තටම කිව්වොත් මේ අපි කතා කරන විෂය කොටස් වල තේරුම් අර ගැනීම සඳහා සෑහෙන වීඩියෝ ප්‍රමාණයක් මම ඒකට ඇඩ් කරමින් යනවා. ඒකට දැන් මේක මට හදලා දුන්නාම මට පුළුවන් මේකත් මේ කරන හැටි ඒකට දාන්න. එහෙම මං ඒ පුතාගේ නමින්ම දාන්නම්. මොකද මේ වෙනකොට ඇත්තටම කිව්වොත් ඒක හදන්න මේක ඇතුලේ තියෙන රිසෝසස් හදන්න මහන්සි වෙච්ච කට්ටිය බැලුවොත් ඇත්තටම මගෙම හිටපු ළමයි. ඒ ළමයින්ගේ කුසලතාවන් කිව්වහම මම ඇත්තටම මම හිතුවා මේ දේ කරන එක මම හිතුවා මට ඇත්තටම සෑහෙන සතුටුයි මම හිතුවා ඕක කරන්න ඕනේ මම අනිත් බැච් ටිකත් ඔහොම ගහන්නම්. මේ ඇත්තටම මේ සැරේ රිසර්ච් ආපු කට්ටිය නෙමෙයි. ඒතර මේ අය ඒ වෙබ්සයිට් එකේට තොරතුරු ඇතුල් කරන්න සෑහෙන දායකත්වයක් දුන්නා. දැන් මම නිකමට හිතන්නකෝ ඒ ඉන්න ළමයි ටික ඒ ලෙවල් වල කරපු වැඩ ටික කියන්නේ සැලකිය යුතු රිසෝසස් ප්‍රමාණයක්. ඔය දන්නද ඒ කියන්නේ ඒගොල්ලෝ ලියපු ප්‍රශ්න, ඒගොල්ලෝ ලියපු උත්තර සහ ඒගොල්ලෝ කරගත්තේ ඒ ඉගෙන ගන්න කාලේ කරපු සියලු වැඩ ටික ඒකේ තියෙනවා. එහෙනම් ඕගොල්ලන්ට මේ කරපු දේවල් වලින් ඕගොල්ලන්ට ලොකු සර්විස් එකක් ගන්න හැකි. මොකද ඕගොල්ලන්ට ඒව හොයන්න මහන්සි වෙන්න ඕනේ, උත්තර හොයන්න මහන්සි වෙන්න ඕනේ. ඒගොල්ලන්ගේ උත්තර පත්‍රයක් ගත්තාම මට මතකයි ඇත්තටම කිව්වොත් එහෙම 95ට වැඩියෙන් ගත්ත ළමයි කීප දෙනෙක් ඉන්නවා සියලු ටර්ම් ටෙස්ට් වල. 95ට වැඩියෙන් තියාගෙන ඉන්න ළමයි ටික. හරි. ඒතර ඒගොල්ලන්ගේ ටර්ම් ටෙස්ට් පේපර් එක කියන්නේ මගේ පේපර්ස් උත් ඒ වගේම ඉස්කෝලේ පේපර්ස් උත් මම කියන්නේ. ඒතර මට තව නිවැරදි කරන්න තියෙන බොහොම පොඩ්ඩයි. ඒ ටික නිවැරදි කරලා තමයි එතෙන්ට දාලා තියෙන්නේ. ඒ රිසෝසස් ටික ඕගොල්ලන්ට එනවා. ඊට පස්සේ ඇත්තටම කිව්වොත් එහෙම මෙතෙක් NI එකට හදාගන්න බැරිව ඉන්නවා ප්‍රැක්ටිකල් ටිකේ වීඩියෝ ටික මම සියල්ල හදලා ඉවරයි.
ඇත්තටම ඒකේ මම මෙහෙම කිව්වට මගේ නම මේකට මගේ දායකත්වය ඇත්තටම කිව්වොත් එහෙම ෆිසිකලි මගේ ටයිම් එක මම දුන්නේ මුළු වැඩේ මං හිතනවා 130කටත් අඩුයි. අනිත් වැඩ ටික සියල්ල කළේ ඔය ළමයි ටික. ඒතර මේ ඒ වැඩේ පටන් ගත්තේ මීටත් උඩ බැච් එකෙන්. එතනත් ඉන්න ඔය වගේම සෙට් එකක්. ඊට උඩ අවුරුද්දෙත් ඔය වගේම සෙට් එකක් ඉන්නවා. ඒගොල්ලෝ නිරන්තරයෙන් ඕගොල්ලන්ට එකිනෙකගේ බැච් එකකින් බැච් එකට පල්ලෙහාට උදව් කිරීම සඳහා සැලකියුතු වැඩ ප්‍රමාණයක් කරගෙන තියෙනවා. ඉස්සර ඒ ටික මගාව ෆිසිකලි තියෙනවා. මට පෙන්වන්න විදිහක් නැහැනේ. ඒක ටික කාමරයක දැම්මොත් එහෙම ලොරි දෙකකට පටවත හැකි. ඔක්කොම ටික එක්ක අහු කරාම ඒගොල්ලෝ දෙනියා. ඉතින් ඒක වෙලා තියෙන ඒක පෙන්වන්න විදිහක් නැහැ. නමුත් දැන් තියෙනවා. ඔන්න දාලා තියෙනවා. ඔයගොල්ලන්ට මම මොහොතින් මොහොත ඒකේ පර්මිෂන්ස් දීගෙන යන්නම්. ඒ වගේ ඇතුළට ගිහිල්ලා බලන්න ඔක්කොම එක සැරේ දුන්නා කියලා ඔයගොල්ලන්ට බලන්න බෑ. ඒ නිසා මම සැරෙන් සැරේට ඒකේ පර්මිෂන් දෙන්නම්. ඔයගොල්ලන්ට තියෙන කාලය අරගෙන ඒවා කර යන්න. සහ දැන් ඊළඟට ඔයගොල්ලෝ ලියන සියලුම දේවල් අනිත් අතට චෙක් කරලා දෙන්න පුළුවන්. අතනම සබ්ජෙක්ට් 3ටම සබ්ජෙක්ට් 4ටම. ඒක ෆිසික්ස් වල විතරක් නෙමෙයි අනිත් සබ්ජෙක්ට් වලටත් ඒක ලෑස්ති කරලා තියෙනවා. ඉතින් එකම දේ ඔයගොල්ලෝ මහන්සිලා මම කිව්වොත් මේ අපි හිතමු මේ වගේ වැඩ කරන තව එතනම දරුවෝ සෑහෙන උදව් කරනවා. ඒ සියලු දෙනාගේමත් අපේ එකම සතුට තමයි ඔයගොල්ලෝ තේරුවේ මෙතන මාස 6ක් හිටියොත් ඒ මාස 6 ඔයා සාමාන්‍ය ළමයෙකුට වඩා සෑහෙන වෙනස්. ඔයා ඉස්සරහට ගිහිල්ලා තියෙන සැලකුතු ප්‍රමාණය. ඒ ඉස්සරහට ගිය ප්‍රමාණය කොහොම දිගට තියාගෙන යන්න. ඒ ලෙවල් කියන ගමන එතනින්ම ඉවර වෙනවා. කිසිදු දැන් ඇත්තටම ගිය සතියේ අම්මලා දෙන්නෙක් ඇවිල්ලා කතා කරා. මොකද ඒගොල්ලෝ බොහොම සතුටින් ඔයගොල්ලන්ට උඩ බැච් එකේ කට්ටියට ටර්ම් ටෙස්ට් ලකුණු එන්නේ මේ දවස්වල පේරන්ට්ස් මීටින් තියන්නේ මේ දවස්වල. මොකද නොවැම්බර් දෙසැම්බර් ටෙස්ට් තිබ්බට ජනවාරි මාසෙත් තියෙනවා සමහරක ලකුණු එන්න. ඒක ලකුණු ඇවිල්ලා ඔන්න දැන් ඇවිල්ලා මොන ගහිලා කතා කරා. ඔයගොල්ලන්ට උඩ බැච් එකෙත් තියෙනවා පාසල් කීපයකම ලකුණු 80ට වැඩියෙන් දාපු ළමයි පිරිසක් ඉන්නවා. එතකොට ඒ ගාන ඔයගොල්ලෝ මේන්ටේන් කරගෙන යනවා කියලා කියන්නේ කිසි කරදරයක් නැහැ. ওই විදිහට වැඩ ටික කරගෙන යන්න තියෙන්නේ. ඒක කරන්නයි තියෙන්නේ. ඇත්තටම අර අපි හිතමු ඒ කිරීම සඳහා පුංචි ප්ලැට්ෆෝම් එකක් මම හදලා තියෙනවා. ඒ හින්දා මෙවැනි දේවල් මම ඉතාමත් අගය කරනවා. ඔයගොල්ලෝ ගෙනල්ලා දෙන්න. මොකද ඒ අතින් ඒක මේක දැන් ඔයගොල්ලෝ හිතන්න මොකද අපේ මේ තියෙන අධ්‍යාපන ක්‍රමෙත් එක්ක මෙහෙම දෙයක් වෙලා තියෙනවා. ඒ බානේ මේ පොඩි කාලේ ඉඳලා ඔයගොල්ලන්ව ට්‍රේන් කරපු ක්‍රමේ තමයි අපි අනිත් ඈත් එක ෂෙයා කරගන්නේ. ඇයි අපේ අධ්‍යාපන ක්‍රමේම කරන්නේ සියලු දෙනාම ජෙනරලයිස් කිරීමනේ. ඔයා දන්න එක මම හැමතිස්සෙම කියන ඔයා දන්න එකයි අනිත් කෙනයි එකම කරනවා. උගන්නන ටිකෙන්. ඒතර ඒ නිසා ඔයා මොකද කරන්න හදන්නේ? ඔයාට වැඩියෙන් ලකුණු ගන්න ඕන නම් ඔයා අනිත් අයට පෙන්වන්න නැතුව උත්තරේ හොයන්න ඕනේ. එහෙමනේ. නැත්තම් අනිත් එක්කනත් ඒක හොයනවනේ. ඒ නිසා අපි ෂෙයා කරගන්නවා කියන එක සෑහෙන අඩු වෙලා තියෙනවා. ඒ එහෙම වීමත් එක්ක මොකද වෙන්නේ? අපි සියලු දෙනා යන ගමන අඩු වෙනවා. ඒ නිසා ඔයා දන්න දේ ඔයා ෂෙයා කරන්න පටන් ගන්න. ඔයාට ඒ පිනමැති ඉස්සරහට යන්න. ඔයා දන්න ටික ෂෙයා කරන්න. ඒ ෂෙයා කිරීම තුලින් මොකද වෙන්නේ? ඔයා ඒ ඔස්සේ එන්නේ ඉස්සරහට යනවා. ඔයාට දේවල් ලැබෙනවා. ඔයා ෂෙයා කිරීම නිසා ඔයාට දේවල් ලැබෙනවා. ඔයා ඉස්සරහට යනවා. ඒ නිසා මම නැවතත් අගය කරනවා මේවා. ඒ නිසා අනිත් අයට ඔයගොල්ලන්ගේ නමින්ම මම දාන්නම්. ඒ කරන ඒවා එහෙම හදලා දෙන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ වෙන ලැබුණොත් ඔයගොල්ලන්ට භෞතික විද්‍යාවට සම්බන්ධ වෙන්න පුළුවන් වෙන ඕනම විෂය කරුණක් වෙන්න පුළුවන් විශේෂ දෙයක් ලැබුණොත් ඒක ඔයාලට පුළුවන් නම් මට ලැබෙන්න සලසන්න. එතකොට අපිට අර තියෙන සිස්ටම් එක එන්න ඩෙවලොප් කරගෙන යන්න පුළුවන්. તો දැනට මේ තියෙන තත්ත්වයට ඩෙවලොප් වෙලා තියෙන්නේ ඒ වගේ ළමයින්ගෙන් ලැබුණු උදව්ත් එක්ක. ඒ නිසා ඔයගොල්ලන්ට ඇත්තට මට කියන්න තියෙන්නේ ඔයගොල්ලෝ 100ක් නෙමෙයි ඒහෙකුත් නෙමෙයි ලකුණු 85කට වැඩියෙන් දානවා කියලා මාට සෑහෙන ගැරන්ටියක් දුන්න හැකි මම මේ කියන වැඩ ටික කොහොම කරගෙන යනවා නම්. ඔයාලට තේරෙයි මම මේ උගන්වන්නේවත් මේ උගන්වන ක්‍රමවේදයත් ඇත්තටම කිව්වොත් එහෙම ඕගොල්ලන්ව උගන්වන අමුරිම කරනවා විෂය කරුණු තුල ඇතුලේ පමණක් තියගෙන ඉන්න මම හේතුව කියන්නම්. ඇත්තටම අපි උගන්වන ක්‍රම දෙකක් තියෙනවා. ඒ උගන්වන ක්‍රම දෙක තමයි ඕගොල්ලන්ගේ මනස වෙන තැන තියාගෙන ඉඳීමෙන් විෂය කරුණු ටික ඕගොල්ලන්ට දෙන්න පුළුවන්. උගන්වන එක ක්‍රමයක්. ඒකට බහුතරයක් ඉන්නවා ඒකට තමයි කැමති. ඒ කියන්නේ මං කියනවා කතාවක්. ඒ කියන්නේ පසුතල කතාවක් ගෙනියනවා. ඒ පසුතල කතාවට ඔයා කැමති. හැබැයි ඒ අතරේ උගන්වනවා.
පසුතල කතාවේ තමයි වාට නිදිමත හැදෙන්නේ මක් නිසාද? පසුතල කතාව නිසා. ඒ පසුතල කතාවත් එක්ක උගන්වන ක්‍රමවේදයක් තියෙනවා. නමුත් සයන්ස් කියන එක පසුතල කතාවක ඉගෙනීමෙන් ඔයාලට මොකද වෙන්නේ? ඔයා මේ මොහොතේ නිදිමත නැතුව ඉන්න එක විතරයි. ඔයාලට ලොකු හානියක් වෙනවා. ඒ මොකද වෙන හානිය? ඒ තමයි ඔයාට නැවතත් ඒ කියන පාඩම නැවත බලලා ඉගෙන ගන්නම සිද්ධ වෙනවා. මොකද හේතුව මේ විෂය කියන්නේ ඒ කියන්නේ සයන්ස් කියන බහුතරයක් විෂයන් ඇතුලේ මේක තියෙනවා. ඒ අපි මේ කියන කොටස් ටික ඕගොල්ලෝ තේරුම් අරගෙන අවධාරණය කරගත යුතු දේවල්. නැතුව පාඩම් කරගෙන මතක තබා ගත යුතු දේවල් නෙමෙයි. මොකද පස්සේ වාට තේරෙවි ළමයි ඉන්නවා සර් මේක පටන් ගන්න බෑ කියන කට්ටිය. ඒගොල්ලන්ට පටන් ගන්න තමයි බැරි. එයි ආන් අර තියෙන දෝෂය නිසා. ඒ කියන්නේ මතක තියාගෙන උත්තර ලියන්න ගියොත් ඔයාලට මේක නිසිතන්ට යන්න බැරි වෙනවා. ඒ නිසා තේරුම් අරගෙන ලියන ක්‍රමවේදයට ඔයා පුරුදු වෙන්න වෙනවා. ඒකද මම දැන් ඕගලන්ට දෙන්නේ මම උගන්වන වෙලාවේ හැමතිස්සෙම උපරිම උත්සාහ කරනවා. කියන ඕගලන්ගේ ඒකාකාරී බව වෙනස් කිරීම සඳහා නොයෙකුත් සිද්ධි කියනවා. ඒවත් විෂයට අදාළයි. එහෙම නැත්නම් ඔයාගේ මනස දියුණු කිරීමට යමක් තමයි අරගෙන එන්නේ. නැත්නම් වෙන්නේ ඔයා කාලය ගෙවලා අවසානයේ මං උගන්නලා ගුරුවරයා උගන්නලා ඕගොල්ලෝ කාලය ගෙවලා නමුත් ඊට වඩා තව කාලයක් ඔයාලට දාන්න දෙන ඕක තීරුම් අර ගැනීම සඳහා. අපි යමු නැවතත් පාඩමට. මම ඔයගලන්ට දෙනවා දැන් තව එකක්. ඒ තමයි මේ දැන් චාලක ශක්තියනේ ලිව්වේ. භාගයයි mv වර්ග කියලා ලිව්වා. දැන් මම හිතනවා මේකේ තව මොනවා හරි තිබුණොත් m ප්‍රවේගයයි ස්කන්ධයයි විතර නෙමෙයි මේක බෝලයක් කියලා හිතන්නකෝ ඈ. මේක බෝලයක්. මේ බෝලේ මේකේ අරය ඉන්නේ නැද්ද මේකට? චාලක ශක්තිය ලේනකොට බෝලයක අරය ඉන්නේ නැද්ද? ඒතර මම හිතනවා ඔහොම සමීකරණ ලියන එක භාගයෙන් මේ වර්ග ලියන එක වැරදි. මේකට අරයක් දෙන්න ඕනේ. එහෙමනම් ඒ සමීකරණය අරය එන්නේ නැහැ කියලා කොහොමද පෙන්නන්නේ? මම ගන්නවා සමීකරණය E සමානයි භාගයයි mx vy r වල z r වල z. ඒක කවුරු හරි කිව්වොත් එහෙම නෑ නෑ ඔකට අරයක් දෙන්න ඕනේ කියලා. ඒතර අරෙන්නේ නෑ මේ වෙලාවේ මේ චාලක ශක්තිය ලියනකොට ස්කන්ධය m දෙනවා ප්‍රවේගය v දෙනවා. එහෙම පෙන්වන්න නම් මම මොකද කරන්න ඕනේ? මෙයාගේ z වලගේ බිඳුවයි කියලා පෙන්වන්නත් ඕනේ. එහෙමනේ. එහෙනම් අපි බලමු ඊළඟ පියවර ඒක. පළවෙනි පියවර මොකද කළේ මම? ඊටු ටික ඔක්කොම හරි v වල පදේ විතරයි වැරදි අපි ඒක හැදුවා. දෙවෙනි පියවර නෑ මුළු සමීකරණයම මම එකඟ වෙන්නේ අන්න එහෙනම් සමීකරණය හැදුවා. තුන්වෙනි එකේ මේ මොකද කියන්නේ යන්නේ? මං හරියට පද ටික ලියාගෙන නෑ. හරියට පද අන්න තව පදයක් එක්ක ලියන්න ඕනේ. එහෙම කවුරු හරි කියාගෙන ආවොත් එහෙම නෑ නෑ ඔයාගේ පදේ නෑ මං ගත්ත පද ටික විතරයි කියලා පෙන්වන්න තමයි මේ හදන්නේ. ඒක තුන්වෙනි පියවර. මොකද කරන්නේ? අර දෙයමයි කරන්නේ. එකම දේ මෙයා අරය මං ගත්ත නිසා අරය අරය එයාගේ මාන ඒක L. අරේ මාන L. දැන් අපි අරේ මානත් සහිතව අපි මේ සමීකරණය කරගෙන යමු. E වල මාන සමානයි භාගයයි mx vy r වල z. එයාගේ මාන E වල මාන භාගයේ මාන mx වල මාන vy වල මාන rz වල මාන. ඔතන ඉඳලා හදමු බලන්න.
හරි උත්තරේ කියලා පෙන්වන්න නම් මොකද කරන්න ඕනේ? m1යි කියන්න ඕනේ. y2යි කියන්න ඕනේ. z බිඳුවයි කියලා කියන්න ඕනේ. e වල මාන ml වර්ග තීරින 2. භාගයට මාන නැහැ. m වල x. v කියන්නේ l තීරින 1 y. r l වල z. ml වර්ග තීරින 2 m වල x l වල y t වල ඍණ y l වල z. right මේ උත්තරේ මම හිතන්නේ ඕගොල්ලෝ මම මේ ලියන විදිහට ලියාගත්තොත් හොඳයි. දැන් මෙතනත් l තියෙනවා මෙතනත් l තියෙනවනේ. ඔයාට කියන්න බෑ මේ l මේකට සමානයි කියලා. දෙයියනේ l දෙපොලක තියෙනවනේ. තේරෙනවනේ? ඒතර l ටික එකට ගන්න ඕනේ. ml වර්ග තීරින 2 සමානයි mx. mx l තියෙනවා y ධන z කියලා. t වල y. t වල y. තේරෙනවද? එතකොට ඔක්කොම ගත්තාම තමයි මේ පැත්තට සමාන වෙන්නේ. මේ y ධන z කියන එක කෙනා ගත්තාම තමයි මේකට සමාන වෙන්නේ. එහෙනම් මම m ගත්තාම mx. එතකොට 1 සමානයි x. එයා හෙව්වා. ඊළඟට මම t ගන්නවා. t වල ඍණ 2 සමානයි t වල y. ඍණ y නේ. ඍණ y. අතර ඍණ. එතකොට ඍණ 2 සමානයි ඍණ y එන 2 සමානයි y. අන්න ඒකත් හෙව්වා. ඊළඟට තමයි මම මෙයාගේ ලියන්නේ. l වල ලියන්නේ. l වර්ග සමානයි l වල y ධන z. එහෙනම් 2 සමානයි y ධන z. y වලගේ මම හොයලා තියෙනවා. 2 සමානයි 2 ධන z. ආන් එහෙනම් z සමානයි බිඳුවයි. එතකොට z සමානයි බිඳුවයි. ඒ නිසා x හෙව්වා y හෙව්වා දැන් z හෙව්වා. එතකොට මට ආදේශ කළ හැකි e සමානයි භාගයයි m1 y වර්ග r බිඳුව භාගයයි y නෙමෙයි b නේ භාගයයි mb වර්ග. තේරුණාද එහෙම ඒක ලියන හැටි? සියලු පද ටික ගත්තට පස්සේ තමයි මට කියන්න පුළුවන්. right. ද්‍රව ස්ථිති පීඩනය අපි කොහොමද ලියන්නේ? ද්‍රව ස්ථිති පීඩනය p. p සමානයි h rho g කියලානේ ලියන්නේ අපි. හරිනේ? හරි. h වල බලයත් එකයි, rho වල බලයත් එකයි, g වල බලයත් එකයි. ඒතර මං කියනවා මේක මට හොයාගන්න ඕනේ. මේක x ගන්න, මේක y ගන්න, මේක z ගන්න. ඕන් ඔය ටික හොයලා දෙන්න බලන්න මට. p පීඩනය. p වල මාන m l ඍණ 1 t ඍණ 2. h උස h වල මාන l rho ඝනත්වය මේ ගෙදරට ml ඍණ 3 g ගුරුත්ව ත්වරණය g වල මාන lt ඍණ 2 xy z කියලා කියන්නේ මාන නැති නියත. මාන නැති නියත.